සචු ඇයි බං රොග් වගේ ගේමින් ෆෝන් තියෙද්දි e-sport ගහනු iPhone ම ගන්න පොඩ්ඩක් පැහැදිලි කරන්න. ඒකට හේතුව අංජන වෙන මොකුත් හින්දා නෙමේ අර පළවෙනි එක තමයි දැන් හැම රොග් ෆෝන් එකම යූස් කරන්නේ Android එකේ මේකනේ OS එකනේ. ඔර ඔක්සිජන් හරි මොකක්ද දැන් තියෙන්නේ මොකද බ්ලූබෙරි නෑ. ඔක්සිජන් නේද? හරි කොහමරි හැම Android ෆෝන් එකම යූස් කරන්නේ Google එකෙන් හදන ස්ටොක් Android මේක. හරිද? ඒක ෆවුන්ඩේෂන් එකක් විදිහට පාවිච්චි කරලා තමයි ඒගොල්ලන්ගේ software එක build කරන්නේ. හරිද? එතකොට අරක හදලා තියෙන general use නේ කියන්නේ අර දැන් Android ෆෝන් වල තියෙන operating system එක OS එක නිකන් හරියට අර සිද්ධාලේප වගේ. හරිද? ඕන අමාරුවකට ගන්න පුළුවන්. හැබැයි මේ අමාරුවට විතරක් අර හරියට මේ අමාරුවට කියලා නෑ. ඔතන තේරෙනවා? නැත්තම් පැනඩෝල් කියලා හිතන්නකො. ඔක්කොටම පාවිච්චි කරන්න ඕන අමාරුවකට පැනඩෝල් එක බොන්න පුළුවන්. හරිද? එතකොට iPhone එක කියන්නේ ඒක ස්පෙસિෆික්. ඒ කියන්නේ ඒගොල්ලන්ගේම ඔපරේටිං සිස්ටම් එකකට හදපු ඒගොල්ලන්ගේම හાર્ඩ්වෙයාර් තියෙන ඒගොල්ලන්ගේම ෆෝන් එක. එතකොට ඒ ඔපරේටිං සිස්ටම් එකේ තියෙනවා අරක හැම එකකටම හදන හින්දා පොඩි එක දේවල් තියෙනවා. සමහර දේවල් හොඳයි, සමහර දේවල් හොඳ නැහැ. හැම ෆෝන් එකකටම ගැලපෙන්නේ නැති දේවල් තියෙනවා. සමහර දේවල් තියෙනවා හැම ෆෝන් එකකම ගැලපෙනවා, සමහර දේවල් තියෙනවා සමහර ෆෝන් වල ගැලපෙන්නේ. එතකොට iPhone එකේ වාසිය තමයි පළවෙනි දේ තමයි ඒගොල්ලන්ගේ software එක ඒගොල්ලන්ගේ ෆෝන් එකටමයි හදන්නේ. එතකොට ඒගොල්ලෝ දන්නවා කොච්චර ස්පෙસિෆිකේෂන් කොච්චර ෆෝන් එක පුෂ් කරන්න පුළුවන්ද, කොච්චර performance එකක් දෙන්න ඕනද කියන එක දන්නවා. මොකද hardware එක බලලා ඒගොල්ලෝ operating system එකට update එක දෙන්නේ. එතකොට අනිත් දේ තමයි ඒගොල්ලන්ගේ වැදගත්ම දේ තමයි bionic chip එක. ඔයගොල්ලෝ දන්නවා හැම iPhone එකක වෙනවා A13 A14 කියලා chip එකක් එනවා. ඒ chip එකෙන් තමයි iPhone එකේ වටිනා ඒ කියන්නේ iPhone එක ඔච්චර performance එන්න 90%ක් හේතුව ඒ chip එක. ඒ chip දැන් හිතන්න අපි 8GB ෆෝන් එකක් ගත්තොත් 8GB RAM එකක් තියෙන Android ෆෝන් එකක් ගත්තොත් ඔය 8GB වලින් 2GB නැත්නම් 3GB සමහරවිට 4GB විතර යනවා operating system එක රන් වෙන්න. ඒ කියන්නේ ඔයා දැන් මෙහෙම ඉද්දී ඔයාගේ apps ටික එහාට මෙහාට යන්න ඔයා apps එවුවම open close වෙන්න ඒ ඔක්කොම අරගේ RAM එක යනවා. හරිද? එතකොට ඉතුරු හතරෙන් තමයි ඉතුරු දේවල් කරන්න ගේම් ගහන එක අරගයි මේක. ඒතර ඔප්ටිමයිස් නැහැ. හැබැයි iPhone එකේ වගේ ඔපරේටිංగ్ සිස්ටම් එකේ නම් 90%ක්ම දේවල් කරන්නේ අර chip එකේ. chip එක තනිකර next level computer එකක් තරමටම තියෙනවා ඒක. එතකොට iPhone ගොඩක් වෙලාවට ගොඩක් iPhone වල තියෙන 4GB RAM. හොඳටම ඇති. දැන් අපේ 16GB තියෙනවා 12GB තියෙනවා වැඩක් නැහැ. iPhone මම හිතන්නේ 11 12 එකේ තියෙන 4GB RAM දෝ හෙත් තියෙනවා. මම ෂුවර් නෑ ඒක. 4GB RAM තියෙනවා. ඉතින් ඒ 4GB ඇති අර chip එකේ හින්දා. ඒ chip එකයි hardware එකයි හින්දා තමයි ඉතින් ඒ specific හින්දා තමයි මේ specialize හින්දා තමයි එහෙම වැඩ කරන්නේ. ඒකයි iPhone එච්චර quality.